හෙලෝ යාළුවනේ අදත් මම ඔයාලා දුලන්සා එක් channel එකට ආදරයෙන් පිළිගන්නවා. සෑම ගෙදරකම වගේ වාහනයක් තියෙනවනේ. තෙල් නැතුව වාහනේ ධාවනය කරන්න බෑනේ. මුළු ලෝකයම තෙල් අරබුදයකට මුහුණ දීලායි තියෙන්නේ. මේ මැද පෙරදිග යුද්ධය සමග ප්‍රධාන වශයෙන් තෙල් නිපදවන්නේ මේ මැද පෙරදිග රටවල් වලින්. ඉරානයේ ඇති හෝම් සමුද්‍ර සංධිය හරහා තමයි මේ තෙල් නැව් මගින් බෙදා හරින්නේ. හෝම් සමුද්‍ර සංධිය වසා දැමීම නිසා තමයි අපේ ලෝකෙට තෙල් අරබුදය ඇති වෙලා තියෙන්නේ. ඒට විසඳුමක් විදියට ලංකා රජය විසින් තෙල් පරිහරණය කරන අයට QR කෝඩ් එකක් මගින් තෙල් නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා. අපි බලමු මේ QR කෝඩ් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න නැන්දලා මාමලා හැමෝම මගේ දුලන්සා එක් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ස්කිප් නොකර ස්ටෙප් බයි ස්ටෙප් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මුළු ලෝකෙම දැන් ඉන්ධන අර්බුදයකට මුහුණ දී තිබෙනවා මේ මැද පෙරදිග ගැටුම් සමග. ලංකාවේ ඊට පිළියමක් විදිහට 2022 මෙන් QR කෝඩ් එකකට තෙල් නිකුත් කිරීමට රජයේ තීරණයකට එළඹ තිබෙනවා. අපි බලමු දැන් මේ QR කෝඩ් එක රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා. පියවරෙන් පියවර. මුලින්ම ඔයාගේ Google bar එකේ fewpass.gov.lk කියලා සර්ච් කරගන්න. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සුව ඔයාලට මේ වගේ ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂාව තුනෙන් කැමති භාෂාවක් තෝරගන්න හැකියාව තියෙනවා. ඊට පහලින් දැන් ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන්. vehicle registration සහ vehicle login. මේ vehicle login කියන ඔප්ෂන් එකෙන් ඔයාලා 2022 දී පාවිච්චි කළ වාහනය සහ එම ෆෝන් නම්බර එකම නම් තවම ඔයාලා පාවිච්චි කරන්නේ ඔයාලට පුළුවන් පහසුවෙන්ම ඔයාලගේ ෆෝන් නම්බර එක එතනට ගහලා ඔයාගේ ෆෝන් එකට එන OTP නම්බර එක දීලා QR කෝඩ් එක ලබා ගන්න. හොඳට මතක තියාගන්න ඔයාලගේ 2022 දී QR කෝඩ් එක ගනිපු වාහනය වගේම ඒ ෆෝන් නම්බර එක තිබෙනවා නම් පමණයි ඔයාලට මේ vehicle login කියන ඔප්ෂන් එකෙන් QR කෝඩ් එක ලබා ගැනීමට හැකියාව ඇත්තේ. vehicle registration කියන ඔප්ෂන් එක මේක තමයි අලුතින් registration වෙන අයට තියෙන ඔප්ෂන් එක. vehicle registration කියන ඔප්ෂන් එක ටච් කරගන්න. දැන් ඔයාට මේ වගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා පුරවන්න. ඔයාගේ ජාතික හැඳුනුම්පත් නම්බර එක හෝ පාස්පෝර්ට් නම්බර එක. වගේම ඔයාගේ බිස්නස් රෙජිස්ටර් අංකයක් තියෙනම් මේ තුනෙන් එකක් තෝරගෙන ඔයාට පුරවා මේ තැනට දමන්න. දැන් පහලින් තියෙන කොටුවේ ඔයාගේ දැන් පාවිච්චි කරන ෆෝන් නම්බර එක දමන්න. ඊට පස්සුව පහලින් තියෙන OTP කියන නිල් පාට තීරුව එකපාරක් ටච් කරගන්න. දැන් ඔබේ ෆෝන් එකට OTP නම්බර එකක් ඒවි. ඒ නම්බර එක නිවැරදිව සටහන් කරගන්න. දැන් පහලින් තියෙන තහවුරු කරන්න කියන තැන එකපාරක් ටච් කරන්න. ඒක ටච් කළාට පස්සුව පහලින් ඔයාගේ නම ලියන තැන ඔයාගේ නමේ මුල් කෑල්ල ලියා ගන්න. ඊට පහලින් ඔයාගේ වාසගම ලියා ගන්න. අනිත් තීරුවේ ඔයාගේ ලිපිණිය ලියා ගන්න. දැන් මීළඟට කියන තැන ටච් කරන්න. හරි. දැන් තමයි අපි ප්‍රධානම තැනට ආවේ. මෙතන මුලින්ම තියෙනවා අපේ වාහනේ අංකය. ඒ කියන්නේ වාහනේ නම්බර් ප්ලේට් එකේ අංකය මෙතන ලියන්න. ඊළඟට ඔබේ වාහනේ වර්ගය තෝරගන්න. ඊට පහලින් තියෙන තීරුවේ වාහනේ චැසි නම්බර එක ලියන්න. දැන් ඔබේ වාහනය ඩීසල් වාහනයක්ද පෙට්‍රල් වාහනයක්ද කියා තෝරන්න. දැන් ඊට පහලින් කොටුව ටික් කරලා හරි ලකුණ දාගන්න. දැන් පහලින් වැටේවි ලියාපදිංචි වෙන්න කියා. ලියාපදිංචි වෙන්න කියන තැන ටච් කරගන්න. දැන් මේ තියෙන්නේ ඔයාගේ QR කෝඩ් එක. දැන් මේක පහලින් තියෙන ඩවුන්ලෝඩ් කියන තැන ටච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. වැඩේ සාර්ථකයි. ඔයාලගේ වාහනය අනුව සතියකට QR කෝඩ් එකට ලබා දෙන තෙල් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට මෝටර් එකකට සතියට ලබා ගන්න හැකි වන්නේ පෙට්‍රල් ලීටර 5ක් පමණයි. ඒ එක් වාහනයට ලබා ගන්න හැකි ලීටර ප්‍රමාණයත් මම මේ සමගම වීඩියෝ එකට දමන්නම්.